ගෝට හෙට මේ ග්‍රවුන්ඩ් එක ක්ලියර් මිනිස්සු අඩියක් පොළවන්නේ නැහැ. සලයේක විතරද හිරියොත්තක් බින්දින්නේ. අනිත් මිනිස්සුන්ට ඒක දැනෙන්නේ නැද්ද? අර කුඩු නාලිකාවයි අර කොම්බු නාලිකාවේයි අහනවා මේක දේශපාලන මූණුවරක් කරන් තියනව නේද? තියනවා දේශපාලන බලපෑම්. ඒ උඹලගේ සලයේක පස්ස බලන්න එපයි කියන්නේ සලයේක පස්සේද ගහලා තියෙන ජාතික ආරක්ෂාව පිළිබඳ රහස්. සලයේක පස්සෙන් වැටෙන්නේ ගජමුතු විල්ලා තියෙන්නේ මේක රාජපක්ෂ වනචරයන්ගේ. වනචර රාජපක්ෂ පවුල විත්තියටම හේතු වෙලා තියෙනවා. දැන් බලන්නේ සලයේගේ පස්ස පැත්ත ඇතුලේ රිංගලා හරි බේරෙන්න. දැන් බලන්නේ සලයේගේ පස්ස පැත්ත ඇතුලේ හරි රිංගලා බේරෙන්න පුළුවන්ද කියලා. ඒ නිසා තමයි අර ගොමහා අර සලේ මැතිතුමාට නිදහසද මොකද්ද කියලා බැනර් එකක් ගහලා මුන් සලේව බැනර් එකක් ගහලා තියෙනවා දැක්ක ගමන් මුන් ඒ බැනර් එක පිටිපස්සේ ඉඳලා කතා කරනවා දැක්ක ගමන්ම ඒ බැනර් එක ඉස්සරහා ඉඳලා කතා කරනවා දැක්ක ගමන්ම දන්නවා සලේ කියන්නේ මේ ගෝඨාභය රාජපක්ෂගේ කුලී මිනිමරුවා. අය අමුතුවෙන් සලේව වර්ධිකාරයක් කරන්න ඕනේ නැහැ. ගොමා වීරවංශ සරත් වීරසේකර ඉදිරිමාන් අසූචි බණ්ඩාර මේ ඔක්කොම ටික දැක්ක ගමන් දන්නවා මේ ගෝඨාභයගේ කේවට්ටයෝ ටික මේ කේවට්ටයෝ ටික ඉඳගෙන ඉන්නවා නම් සලේ ඉස්සරහින් ඒ සලෙත් අයිති වෙන්නේ ගෝඨාභයගේ කේවට්ටයෙක් නැත්තම් ගෝඨාභයගේ කොන්ත්‍රාත්කාරයෙක් මයි කියලා මිනිස්සු දන්නවා. ඒ අලුතෙන් සලේ සම්බන්ධයෙන් ජනතාව ඉදිරියේ අදහසක් යම් තාක් දුරට හිතුවා නම් මිනිස්සු පහුගිය කාලේ යුද්ධයෙන් පස්සේ අපි දන්නවා මේ යුනිෆෝම් දාගත්ත ඇඳගත්ත මිනිස්සු සම්බන්ධයෙන් ගෞරවයක් තිබ්බා. ඔවුන් කරපු සේවය ඔවුන් වීරයෝ ඔවුන් දේශප්‍රේමීන් යුද්ධය අවසන් කරන්න මැදිහත් වුණු අය මේ ආකාරයේ ගෞරවයක් තිබ්බා. හැබැයි සලේව පැය 24න් සලේගේ ඇඳුම් ගැලෙව්වා මේ ගොමා වීරවංශ අර අට්ටාලයක් ගහගෙන. ඒකෙන් පස්සේ දන්නවා මොන පුතයා කිව්වත් සලේ කියන්නේ ගෝඨාභයගේ කුලී මිනිමරුවා මයි කියලා. දැන් ගෝඨා ගෝහෝම් වලින් පටන් අරගෙන දැන් ගෝඨා ගෝජේල්. මේ අවුරුද්ද ගෝඨා ගෝජේල්. ගෝඨා යන්නේ නැහැ නිකන්. ඒක තමයි තියෙන බය. ගෝඨා අතින් අල්ලගෙන යන ඔය ඔක්කොගෙම ගොමා වීරේ ඒ ඔක්කොම කේවට්ටයන්ගේ අතින් ඇදගෙන තමයි ගෝඨා යන ලෝකෙකට යන්නේ. ඒ නිසා තමයි සලේගේ පස්ස පැත්තේ රිංගල හරි කමන්නේ පස්ස රිංගල හරි කමන්නේ ඇතුළට රිංගල හරි කමන්නේ බේරෙන්න ඕනේ. නැත්තම් මේ ක්‍රියාවලිය මේ ක්‍රමය මේ PTA එක යටතේ මේ වගේ විමර්ශන කරද්දී ඇතුළට ගන්න අය රිමාන්ඩ් කරන අය මේ ක්‍රියාවලියට යටත් වෙලා මේ ක්‍රියාවලියට මුහුණ දුන්නා කියන එක අලුත් දෙයක්ද? මේ ක්‍රියාවලිය කවුද පටන් ගත්තේ? මේ ක්‍රමය කවුද පටන් ගත්තේ? මේ මිනිස්සුන්ගේ පස්ස බලන එක පටන් ගත්තේ සලේ. ඔය දැන් ඉදිරියට බය නැතුව ඇවිල්ලා කියන්නේ අර නීතිඥවරයා අසාත්ශාලි මුදලිගේ මේ තරුණයෝ අරගල කරපු මේ නීතිඥයෝ මේ කවි ලියපු මහා අපරාධ කළා නෙමෙයි කවියක් ලියපු අය මේ අය ඇතුළට දාගෙන ගිහිල්ලා මේ අයගේ පස්ස බැලුව මිනිහා තමයි සුරේෂ් සලේ. ඔය නීති ගෙනාවේ සුරේෂ් සලේ කියන මිනිහා. දැන් මිනිහාගේ පස්ස බලනකොට තමයි අනිත් අය ඔක්කොගෙම පස්ස රත් වෙන්න අරගෙන තියෙන්නේ. ඔය අනිත් අය කියන්නේ අපි දකිනවා ආණ්ඩුවේ කවුරු හරි දැක්ක ගමන් ඕන දුවන් ගිහිල්ලා මයික් එක දික් කරලා අහනවා කවුද? අර කුඩු සිල්වගේ කුඩු නාලිකාවයි ගංජා වීරගේ කොම්බු නාලිකාවයි. ඔය දෙකටනේ. ඔය දෙක අද තමයි දන්නේ. අද ඊයේ තමයි දන්නේ මේ ඇතුළට ගියාම පස්ස බලනවා කියලා. සුරේෂ්ගේ පස්ස බැලුවාම තමයි ඒක දැනිලා තියෙන්නේ. එතකොට තමයි මේගොල්ලන්ගේ පස්ස දන්න අරගෙන තියෙන්නේ. අර අනිත් මිනිස්සුන්ට ওই විදිය වද දෙනකොට සුරේෂ් සලේ ඒගොල්ලන්ගේ පස්සවල් බලනකොට දැනුන්නේ නැහැ. ඒ සුරේෂ්ගේ පස්ස බලන්න එපා කියන්නේ මොකෝයි අර අපි අර ගොමසිරියට කියන්නේ අර පොහොට්ටුවේ ගොමසිරියා ඉන්නවනේ. දැන් සජබේ නෙමෙයිලු එක පොහොට්ටුවේ කියලායි දැන් කියන්නේ. අන්නේ ගොමසිරියා දැන් කියන්නේ බලන්න එපා සුරේෂ් සලේගේ ලැප්ටොප් බලන්න එපා. ඒකේ ආරක්ෂක තොරතුරු තියෙන්න පුළුවන් ජාතික ආරක්ෂාවට තොරතුරු
සංවේදී තොරතුරු තියෙන්න පුළුවන්. දැන් මේ සලේගේ පස්ස බලන්න එපායි කියන්නේ සලේගේ පස්සේද ගහලා තියෙන ජාතික ආරක්ෂාව පිළිබඳ රහස්. ඒ අනිත් අයගේ පස්සවල් නෙමෙයිද? සලේගේ පස්සෙන් වැටෙන්නේ ගජමුතුද? ඈ? සලේගේ පස්සෙන් වැටෙන්නේ ගජමුතුද? අනිත් මිනිස්සුන්ගේ පස්සට අමාරුවක් දැනෙන්නේ නැද්ද පස්ස බලනකොට? සලේගේ පස්ස බැලුවාමද හිරියොත්ප්ප විඳින්නේ? සලේගේ විතරද හිරියොත්ප්ප විඳින්නේ? අනිත් මිනිස්සුන්ට ඒක දැනෙන්නේ නැද්ද? ඒ දැනෙනකොට කතා කරපු නැතිව උන් නරුමයෝ. මේ සලේගේ පස්සට තියෙන ආදරයට නෙමෙයි. සලේගේ පස්සට තියෙන ලැබියාවට නෙමෙයි. මේ තමන්ගේ පස්ස නැති වෙනවා තව ඉස්සරහට යනකොට. මේගොල්ලන්ටත් ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා ඔය පස්ස පෙන්වන්න වෙනවා. මේ ඒකේ බයට මේකට තියෙන බය. ඒ නිසා මේක තමයි අවසන් මොහොත. මේ අවුරුද්ද තමයි අපි දිගින් දිගටම කියන්නේ රාජපක්ෂල නිදැල්ලේ ඉන්න අවසන් අවුරුද්ද. මේක බුරුතු පිටින් ඇතුළට යනවා. මේ ක්‍රියාවලිය මේ විමර්ශනයන් යන ගමන දැන් අහනවා අපි දැක්කා ඊයේත් අහනවා ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකගෙන් අර කුඩුනාලිකාවයි අර කොම්බුනාලිකාවේ අහනවා මේක දේශපාලන මුහුණුවරක් කරන් තියනව නේද? දැන් මේකට දේශපාලන බලපෑම් නැද්ද? තියනවා දේශපාලන බලපෑම්. ඒ උඹලගේ මේක දැක්ක ගමන් ඕන කෙනෙකුට තේරෙනවා මේකට තියෙන දේශපාලන බලපෑම රාජපක්ෂ පවුලේ වනචරයන්ගේ. උන්ට තමයි මේක කර තියාගෙන යන්නේ. උන් තමයි අට්ටාල ගහන් ඉන්නේ. කවුද මේ අට්ටාලේ හිටියේ? පුළුවන් නම් කියන්න මුං ගහපු අට්ටාලෙට ආවද මේ රට එක මිනිහෙක්? හිතක් පපුවක් තියෙන එක මිනිහෙක් ගියාද මුංගේ අට්ටාලෙට? ගියේ කවුද? ගියේ ඔක්කොම ගෝඨාභයගේ කේවට්ටයෝ ටික. උන්ගේ කේවට්ටයෝ මේ අට්ටාලේ රිංගගෙන හිටියේ. මේ රටේ මිනිස්සු ගියේ නෑ 30 40 ගහනක් හිටියේ. උන්ට 100ක් එකතු කරගන්න බෑ මේ රටේ මිනිස්සු. ඒකට කොහෙද දේශපාලන බලපෑමක්? තියෙන එකම දේශපාලන බලපෑම පොහට්ටුව. මේ වනචරයෝ. මේ වනචරයන්ට මේක දේශපාලන ප්‍රශ්නයක්. උන් ගිහිල්ලා එකතු වෙලා කෑ ගහනකොට දන්නවා මේ රටේ මිනිස්සු මේ සලේ කියලා කියන්නේ ගෝඨාභයලගේ රාජපක්ෂලගේ දේශපාලන රෙදි හොදපු කුලි හේවාය. කුලි මිනිමරුවා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් නම් තර්ජනය තමයි මේ සලේ වගේ එකෙක් ඉන්න එක. ජාතික ආරක්ෂාවත් එක්ක සූදු කෙලපු එකෙක්. මේ ජාතික ආරක්ෂාව මේ ස්ටැබ්ලිෂ්මන්ට් එක ආරක්ෂක ස්ථාපිතය ඇතුළට ගිහිල්ලා ඒ ආරක්ෂිත ස්ථාපිතය එක්ක සූදු කෙලලා රාජපක්ෂ පවුලක් මේ වනචර පවුලක් මේ වනචර පවුලේ කුලි හේවාය කුලි මිනිමරුවා කොන්ත්‍රාත්කාරය විදිහට වැඩ කරපු එක. කොන්ත්‍රාත්කාරය විදිහට වැඩ කරපු එක. ඒක තමයි මේකේ තියෙන දේශපාලන ප්‍රශ්නය. මේකේ වෙන දේශපාලනයක් නැහැ. සලේගේ පස්ස බලන්න කියලා තීන්දුව ගත්ත එක. ඒ ක්‍රමය හැදුවේ අනුර කුමාර දිසානායකද? මේ PTA එක හැදුවේ මේ යටතේ මේ කරන ක්‍රියාවලිය අනුර කුමාර දිසානායක කරපු එකක්ද? සලේගේ පස්ස බලහන් කියලා අනුර කුමාර දිසානායකද කිව්වේ? අසත්සාලිගේ පස්ස බැලුවේ. අර ලෝයගේ පස්ස බැලුවේ, නීතිඥයාගේ පස්ස බැලුවේ, මේ මුදලිගේලාගේ මේ ක්‍රම හැදුවේ කවුද? ඒ උඹලා හදපු ක්‍රම. අනුර කුමාර අලුතෙන් ඇවිල්ලා නෑඹුලෙන් මේව හැදුවේ නෑ. මේ විමර්ශනයන් අනුර කුමාරලා ඇවිල්ලා හදාගත්තේ ව නෙමෙයි. මේ දීර්ඝ කාලයක් තුල සිදු වුණු විමර්ශනයන්. ඔව් මේවා යට ගැහුවා. ඒවා යට ගහන්න තමයි ඔය සලේ වගේ කෙනෙක් සුරේෂ් සලේ වගේ එකෙක්ව ගෙනල්ලා ඉන්දෙව්වේ. මේ බුද්ධ්‍යංශ ප්‍රධානිය කලේ හමුදා බුද්ධ්‍යංශ ප්‍රධානිය ඊට පස්සේ ජාතික බුද්ධ්‍යංශ ප්‍රධානිය අපි දිගටම කිව්වා මේ සුරේෂ් සලේ බුද්ධ්‍යංශය කියලා කරේ ත්‍රස්තවාදයක්. කවුද හිටියේ ඔය බුද්ධ්‍යංශේ? ඔය දැන් විමර්ශන වලින් එළි වෙනවා. කවුද බඳගෙන තිබුණේ? බන්දෝගෙන තිබුණේ හමුදාවේ කොල්ලන්වද? බන්දෝගෙන තිබුණේ LTT ත්‍රස්තවාදීන්ව. පිල්ලයන්ගේ ත්‍රස්තවාදී කල්ලි. කරුණම්මාන්ගේ ත්‍රස්තවාදී කල්ලි. 1000 2000 ගෙනල්ලා උන්ට පඩි දීලා. ඒවයි තමයි සහරාන්ලා හිටියේ. එක පැත්තෙන් උතුරේ අනෙක් පැත්තෙන් අබසරණලා. දැන් අබසරණ එක පාටම එළියට ඇවිල්ලා අපි මුස්ලිම්ද කියලා බලන්නේ. අපි එක පාටම ඇවිල්ලා කියන්නේ අපි මුස්ලිම් වුණත් අපි ඉස්සරහට එනවා
රට වෙනුවෙන් රට වෙනුවෙන් දැන් මුස්ලිම් වුණාට අසත් සාලි වෙනුවෙන් එළියට ආවද? අර ලෝය මේ කවියක් ලියපු ලෝය වෙනුවෙන් එළියට ආවද මු? තරුණයෝ වෙනුවෙන් මේ රටේ තරුණයෝ මේ රට බංකොලොත් කරලා මේ රටේ මිනිස්සුන්ට කන්න බොන්න නැතුව තෙල් ටිකක් හොයාගන්න බැරුව භූමි තෙල් ටික හොයාගන්න බැරුව කිරි පැකට් එකක් හොයාගන්න බැරුව ගෑස් සිලින්ඩරයක් හොයාගන්න බැරුව මේ රටේ උන් මැරෙනකොට මේ කාලකන්නි පිස්සු කෝටාබය උන්ගේ සහචරය උන්ගේ ඇම්බැට්ටයෝ මේක වලදානකොට මේක විශාලා මහනුවරක් කරනකොට කටයි වහන් හිටපු මේ අබසරණය වගේ උන් දෙකොණ පූට් වෙලා හිටපු අබසරණය දැන් ඇවිල්ලා කියනවා අපි ඕන වෙලාවක මුස්ලිම්ද කියලා බලන්නේ ඉස්සරහට එනවා නෑ මේ අබසරණලා තමයි මේ අබසරණ ඔය බෝම්බ පුපුරවා ගත්තේ උන් මේ කල්ලි හැදුවේ උන්ට මේ අබසරණලට කිරිපෙව්වේ සල්ලි ගෙව්වේ සලේ ඔය සලේගේ බැටාලියන් මේ සලේගේ දරුවෝ සලේ කියන්නේ උන්ගේ අප්පා ඌව බේරගන්න මේ ආවේ උන්ව බේරගන්න මේ ඉස්සරහට එන්නේ ඒ කුලි මිනිමරුව බේරගන්න ඉස්සරහට එන්නේ මිනිස්සු වෙන්නේ නැහැ මේක බෙදුම් රේඛාව පැහැදිලි බෙදුම් රේඛාවක් තියෙනවා ඒ බෙදුම් රේඛාව තමයි මිනිමරුවන් සහ ජනතාව සටන තියෙන්නේ මිනිමරුවන් සහ ජනතාව අතර මේක ආණ්ඩුව එක්ක කරන සටනක් නෙමෙයි මේක ආණ්ඩුව කරන සටනක් නෙමෙයි ආණ්ඩුව කරන්නේ ආණ්ඩුකරණයක් ආණ්ඩුවට තියෙන්නේ ඒ පවතින නීතියට අවශ්‍ය විදියට කටයුතු කරන්න ඒ නීතියට පහසුකම් දෙන්න ඒ ක්‍රියාවලියට ඉඩ දෙන්න ආණ්ඩුව කරන්නේ ඒක හැබැයි සටන තියෙන්නේ ජනතාවට මේ අපි කරන්නේ ඒක සටන තියෙන්නේ ජනතාවට මේ මිනිමරුවන්ට එරෙහිව එසා මේ මිනිමරුව එළියට ආවොත් ජනතාව එළියට එනවා මතක තියාගන්න ආයි ගොමාට වීරයට කියන්නේ ආයි පුතේ අට්ටාල ගහන්න එපා හොඳේ ඒ සීමාව ඉක්මවලා තියෙන්නේ මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවලා තියෙන්නේ ආයි අට්ටාල ගහලා දඟලන්න ලෑස්ති වෙන්න එපා මිනිමරුවන්ට අට්ටාල ගහන්න දෙන්නේ නැහැ මේ රටේ මිනිස්සු මිනිමරුවන්ට අට්ටාල ගහන්න බෑ මිනිමරුව රකින්නේ උන්ට අට්ටාල ගහන්න දෙන්නේ නැහැ මේ රටේ මිනිස්සු ආයි ඉස්සරහට එම බෑ පුළුවන් නම් බහලා පෙන්න බලලා ඒ නිසා මේ රටේ මිනිස්සු මේ රටේ ජනතාවගේ සටන මේක කතෝලිකයන්ගේ ක්‍රිස්තියානි මිනිසුන්ගේ වින්දිතයන්ගේ සටනක් පමණක් නෙමෙයි මියගේ අහිංසකයන්ගේ සටනක් පමණක් නෙමෙයි මේක මේ රටේ මිනිස්සුන්ට එරෙහිව මේ රටේ ජනතාවට එරෙහිව කරපු මනුෂ්‍යත්වයට එරෙහිව කරපු ම්ලේච්ඡ ප්‍රහාරයක් ඒ නිසායි මේක දැනෙන්නේ ඒ නිසා මිනිස්සු සටනට එන්නේ ඒ නිසා තමයි සලය වෙනුවෙන් අඩියක් ඉස්සරහට තියන්නේ නැත්තේ මිනිස්සු ඒකයි ඔය අඩියම තමයි ගෝට හෙට ගන්න අපි ආණ්ඩුවට කියන්නේ මේ ග්‍රවුන්ඩ් එක ක්ලියර් ආණ්ඩුවට ග්‍රවුන්ඩ් එක ක්ලියර් කරලා දුන්න මොනවා වුණත් ගොමා විමලේ බය නැතුව ක්‍රියාත්මක වෙන්න ගන්න හෙට ගෝට එළියට මිනිස්සු අඩියක් පොළවන්නේ නැහැ ගන්න මුළු රාජපක්ෂ පවුලම මේ අවුරුද්ද ඉන්න ඕනේ ඇතුලේ ඒ නිසා මේ සටන ජනතාව මේ මිනිමරු කල්ලියට එරෙහිව වනචර දේශපාලන සංස්කෘතියට එරෙහිව කරන සටනක්. ඒක නිකන් නැවතත් කියන්නේ ක්‍රිස්තියානි කතෝලික ජනතාවගේ සටනක් පමණක් නෙවෙයි. මේක මේ රටේ ජනතාවගේ සටනක්. මතක තියාගන්න. මේ කර මුලට ඇවිල්ලා ඉන්න වෙලාවක රාජපක්ෂලා මේ කර මුලට තද වෙලා ඉන්න වෙලාවක බැරි වෙලාවක්වත් ඔය ගෝඨාභයගේ කුලී මිනිමරුවා එළියේ හිටියා නම් මම නැවතත් කියන්නේ එළියේ හිටියා නම් අද පල්ලිවලට නෙමෙයි තියන්නේ පන්සල් වලට ඔය කුලී මිනිමරුවා බැරි වෙලාවක්වත් ඇඳේ නොහිට එළියේ හිටියා නම් අද පුරන්නේ පන්සල් වල අන්න ඒ තරමටම මං හැමදාම කිව්වා අර අයික්මාන්ගේ නඩු තීන්දුව කියන අපූරු ඒ ඓතිහාසික නඩු තීන්දුව අයික්මාන්ගේ නඩුව කියවලා බලන්න යුදෙව් සංහාරයක් කරපු ඒ අයික්මාන්ට එරෙහිව විශේෂ අධිකරණ නඩුවක් පැවතුණා නඩු ක්‍රියාවලියක් ගියා ඒ නඩු ක්‍රියාවලියේදී අයික්මාන් කිව්වේ කිසිම ගාණක් නැතුව කිව්වේ මං කරේ ඕඩර් එක ක්‍රියාත්මක කරන එක මට ඕඩර් එක දුන්නා මං ඒ ඕඩර් එක එක්සිකියුට් කරා මට මේකට වග කියන්න බෑ එතකොට ලෝකයේම අහපු ප්‍රශ්නේ තමයි ඕඩර් එක වගේම හෘද සාක්ෂිය බලපානවා
තමුන්ට හෘද සාක්ෂියක් තියෙනවා මතක තියාගන්න. තමුන් මිනිස්සෙක්. තමුන්ට ප්‍රාණයක් තියෙනවා. තමුන්ට සංවේදීකමක් තියෙනවා. ඒ නිසා හෘද සාක්ෂිය ඕඩර් එක වගේම වැදගත්. ඒ නිසා තමයි මෙයා මේ මිනිහා නිස්සාර මිනිහෙක් කියලා ඉතා අපූරු පොතක් ලිව්වේ හනා ආරෙන් නම් වූ චින්තිකාව. ඒ නිසා මේ සලේ කියන්නේ නිස්සාර හිස් මිනිහෙක්. හෘද සාක්ෂියක් නැතුව තමන්ට හිතවත් තමන්ට උවමන තමන්ගේ දේශපාලන අගතිකාමීත්වය හිතවත්කම ඒ තමන්ටගේ දේශපාලන හිතවත්කම මත ඒ පවුල රැක ගැනීම සඳහා ඒ වනචරයන් රැක ගැනීම සඳහා හිතක් පපුවක් නැතුව හෘද සාක්ෂියක් නැතුව මිනි මරන්න පුළුවන් නිස්සාර මිනිහෙක් ඇතුළෙම තමයි ඉන්න ඕනේ. එළියේ ඉන්නවයි කියන්නේ මේ වගේ මිනිහෙක් ජාතික ආරක්ෂාවටම බරපතල අනතුරක්. ජාතික ආරක්ෂාවත් එක්ක සූදු කෙලපු මිනිහෙක් සුරේෂ් සලේ කියන්නේ. අයි එහෙම මිනිහෙකුට එළියට එන්න ඉඩ තියන්න බෑ. පස්ස පැත්ත බලනවද ඉස්සරහා පැත්ත බලනවද? අර ගොමා හරියට මේ යකා ගිහින් බලන් හිටියා වගේ. මෙහෙම ගියාලු. එක චිත්‍රපටියක් බලන් ඉන්නවා වගේ. Taman මේ ඇහෙන් දැක්කා වගේ. ඒ නිසා අපි කියන්නේ ඔය පස්ස පැත්ත බලන එක සුරේෂ් සලේගේ විතරක් නෙමෙයි. පස්ස පැත්ත හුඟක් අයගේ බලලා තිනවා මේ ක්‍රමයේ යටතේ. අන්නේ පස්ස පැත්තවල බලපු එක තමයි ඔය දැන් එයාගේ පස්ස පැත්ත බලනකොට හිරියොත්ප්ප බින්දිනවයි කියන්නේ. ඒ නිසා අපි කියන්නේ සුරේෂ්ගේ පස්ස පැත්තේ ඇතුලේ නෙමෙයි ආරක්ෂක රහස් තියෙන්නේ. ජාතියේ මොනවාද ජාතික ආරක්ෂාවේ රහස් තියෙන්නේ සුරේෂ් සලේගේ පස්ස පැත්තේ. ඒ නිසා ඒ පස්ස බලන්න බෑ කියන්න බෑ මේ ක්‍රමය පවතින ක්‍රමයේ යටතේ. සුරේෂ්ගේ පස්ස පැත්තෙන් විතරක් නෙමෙයි සුරේෂ් සලේගේ පස්ස පැත්තෙන් ගජමුතු නෙමෙයි වැටෙන්නේ. හැම කෙනාගේම පස්ස පැත්තෙන් වැටෙන්නේ එකම දේ. එසේ යාට විතරක් නෙමෙයි හිරියොත්ප්ප තිබුණේ. අසාත් සාලිටත් තිබුණා. අර නීතිඥ මහත්තයාටත් තිබුණා. අර ශිෂ්‍යයන්ටත් තිබුණා. එසා උන්ට නැති නීතියක් මේ ක්‍රමයේ යටතේ මිනිමරුවෙකුට තියෙන්න බෑ. අපි ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා සටන වෙනුවෙන්. ජනතාවගේ සටන මේක ජනතාවගේ සටන මිනිමරුවන්ට එරෙහිව සටනක්. ඒ සටන වෙනින් අපි දිගටම පෙනී ඉන්නවා. ජය වේවා.